ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක්ගික් එල්ගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ටෙක්ගික් එල්ගේ YouTube channel එකේ software installation කියන playlist එකට අදාළ අලුත්ම වීඩියෝ එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද Visual Studio software එක අපේ පරිගණකයට download කරලා install කරගන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද Visual Studio download කරලා install කරන්නේ කියලා. මුලින්ම Visual Studio software එක download කරගන්න ඕනේ. ඒකට ඔයාගේ web browser එකට ගිහිල්ලා Visual Studio කියලා මේ විදිහට search කරගන්න ඕනේ. හරි මම මේ විදිහට Visual Studio කියන එක search කරගත්තා. search කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන download කියලා තියෙනවා. මම මේ download කියන එක උඩ click කරාට පස්සේ මට මෙතනදී මෙයා option තුනක් දෙනවා. Visual Studio එක download කරද්දී community එක, professional එක සහ enterprise කියන එක. ඉතින් මෙතනදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ community කියන එක. මේක free download කරගන්න පුළුවන්. මේ විදිහට free download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඉතාමත් ඉක්මනින් Visual Studio එකේ setup එක download වෙනවා. මේක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ download folder එකේ. download folder එකෙන් අදාළ Visual Studio setup එක මේ විදිහට download වුණාට පස්සේ මේක උඩ double click කරන්න තියෙන්නේ. double click කරාට පස්සේ ඔයාලට මේ විදිහේ message එකක් එනවා. මේක yes කරන්න තියෙන්නේ. yes කරගත්තාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ dialog එකක්. Visual Studio installer කියලා මේක continue කරගන්න තියෙන්නේ. ඉතින් මේකට පුංචි වෙලාවක් යනවා. මේක මේ විදිහට download වෙලා install වෙනවා. ඉතින් අපි බලමු මේක පොඩ්ඩක් තියලා download වෙලා install වෙන්නේ කොහොමද කියලා. Visual Studio එක install කරගෙන යනකොට අපි ප්‍රධාන setup එක මේ විදිහට download කරලා install කරගෙන තියෙනවා. දැන් අපිට මෙතනින් අපේ අවශ්‍යතාවය අනුව package add කරගන්න ඕනේ මේ software එකට. දැන් software එකේ ප්‍රධාන setup එක install වෙලා තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය කරන දේවල්. ඒ කියන්නේ අපි මේ software එක පාවිච්චි කරලා develop කරන්න යන category ටික මෙතනින් තෝරලා අපිට අවශ්‍ය ටික විතරක් නැවත වතාවක් download කරලා install කරගන්න ඕනේ. ප්‍රධාන setup එක විතරයි install වුනේ. දැන් මෙතනින් අපි අපිට අවශ්‍ය දේවල් ටික තෝරලා නැවත වතාවක් download කරලා install කරගන්න ඕනේ. එතකොට දැන් මම මෙතනදී ASP.NET කියන එක මේ විදිහට select කරගන්නවා. Python කියන එක select කරගන්නවා. Node JavaScript කියන එක තෝරගන්නවා. මේ multi platform එකක් දෙනවා. desktop development එකේ මේ දෙකක් දෙනවා. හරි. මෙන්න මේ ටික මම download කරලා install කරගන්න යන්නේ. මට අනිත් ඒවා ටික දැනට අවශ්‍ය නැහැ. මට අවශ්‍යම ටික තමයි මේ ටික. මං ඒ හින්දා මේ ටික මේ විදිහට select කරගත්තා. select කරගෙන ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. download වෙලා ඔක්කොම ටික install වෙනවද? install වෙන ගම download වෙන ගමන් install වෙන්න දානවද කියලා. මෙතනින් මම දෙනවා download all කියන එක. ඒ කියන්නේ ඉස්සෙල්ලාම download වෙලා ඊට පස්සේ install වෙන්න කියන එක. දැන් ඊට පස්සේ මෙතන මේ install කියන එක උඩ ක්ලික් කරන්න තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති නැවත වතාවක් මෙතනදී download වෙන්න පටන් ගන්නවා. දැන් මේ download වෙන්නේ අර package ටික. software එක main software එක අපිට කලින් download වුණා, install වුණා. දැන් මේ අර අපිට අවශ්‍ය කරන package ටික මේකට download වෙලා install වෙන එක තමයි මෙතන වෙන්නේ. ඉතින් අපි මේකත් කොහොමද වෙන්නේ කියලා බලමු. හරි. ඔයාලට මෙන්න මේ විදිහට install වෙලා ඉවර වුණාම බලා ගන්න පුළුවන් done installing කියලා වැටෙනවා. මේක මෙතනින් okay දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට හපව මේක modify කරගන්න ඕන නම් මෙතන modify කියන එක click කරලා මේක modify කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ package add කරන්න, ඉවත් කරගන්න, මේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් update check කරගන්න, uninstall කරගන්න, මේ දේවල් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් launch කියන එක දීලා ඔයාලට Visual Studio එක මේ විදිහට open කරගන්න පුළුවන්. Visual Studio එකෙන් වැඩ කරන විදිහ මම ඔයාලට ඉස්සරහට පාඩම් වෙන වෙනම අරගෙන එනවා. මෙතනදී අපි කතා කරේ download කරලා install කරගන්න එක. මෙතනදී ඔයාලට පුළුවන් Microsoft account එකෙන්ම sign වෙන්නත්,
GitHub එකකින් සයින් වෙන්නත් පුළුවන්. නැත්නම් account එකක් හදා ගන්න පුළුවන්. ඔයාලා මේක මූලිකවම නම් පාවිච්චි කරන්න බේසික් පාවිච්චි කරන කෙනෙක් තමයි මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්නේ. එතකොට ඔයාලා මේක skip කියන එක දීලා පාවිච්චි කරන්න. මෙතනින් ඔයාලට පුළුවන් dark blue light මේ හතරෙන් එකක් තෝරගන්න. මම මෙතන dark කියන එක දීලා start visual studio කියන එක දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ window එකක් එනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට එනවා අලුතෙන් project එකක් පටන් ගන්න. මෙතනින් create new project කියන එකකින් හෝ open a local folder මේ කියන එකක් පාවිච්චි කරලා අපිට මෙතනදී project එකක් පටන් ගන්න පුළුවන්. මම මෙතනදී project එකක් නැතුව මේ විදිහට open කරගන්නවා. open කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි Visual Studio එකේ interface එක බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි project එකක් පටන් අරගෙන මේ project එක කරන් යනකොට ඒකට අදාළව මේක වෙනස් කරගන්න පුළුවන්. මේකෙන් කරන දේවල් ටික සහ මේක හඳුනා ගැනීම අපි ඊළඟ වීඩියෝ එකකින් කරමු. අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේක download කරගන්නේ, install කරගන්නේ කියලා. හරි. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. Visual Studio ගැන අපි දාන ඊළඟ වීඩියෝ ටික ඔයාලට ඉතාමත් ඉක්මනින් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න.